You have 3 minutes. මම විනාඩි 3ක් ඉල්ලගත්තේ අපේ බුද්ධිමත් උගත් මගේ පළාතේ කෙනෙක් කතා කරපුවෙන් පස්සේ කතා කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. හැබැයි ඔබතුමා කිව්වා මේ අපි මේවට අකුල් එළුවේ නැහැ. වික්ටෝරියා කොත්මලේ ඉහළ කොත්මලේ ඊළඟට නොරොච්චෝලේ දැන් උමාවය. ඔබතුමාට මතක ඇති ඔබතුමා ඒ දවස්වල බණ්ඩාරවෙල ටවුමේ ඉන්නකොට බණ්ඩාරවෙලට ගෙනල්ලා උමාවේ හිලක් තියනවා කියලා සෙනග ගෙනල්ලා පුරවලා උමාවේ හිල වහන්න මම මහා ඇමති කාලේ 4 වතාවක් මාධ්‍ය සාකච්ඡාවලට ගිහිල්ලා තියෙනවා. ඔබතුමාලාගේ පළාතේ ප්‍රධාන නායකයාත් එක්ක මේ උමාවේ වහන්න නැතු වෙන්න. දැන් හිල වැහුවෙත් නැහැ ඕගොල්ලෝ. මෙගාවොට් 120 ඇමතුමාගෙන් මං අහනවා මෙගාවොට් 120 දැන් ගත්තද කියලා. දැන් ගන්න. අපේ කාලේ ණය වෙලා බැනුම් අහලා ගුටි කාලා පාරවල් වල ඉඳලා පච වෙලා අපිව අනාථ කරලා අපිව දාන්න පුළුවන් පල්ලෙහාට දාලා තමයි අපි මේ මෙගාවොට් 120 හැදුවේ. හැබැයි ඒ 120 හදලා දැන් අද ආණ්ඩුව ගන්නවා. නොරොච්චෝලේ හදනකොට ආණ්ඩුව කිව්වේ ඒ කාලේ උද්ඝෝෂණ කරා උපවාස කරා. ඉහළ කොත්මලේ පහළ කොත්මලේ වික්ටෝරියා හදනකොට අපි නෙවෙයි අකුල් හෙලලා තියෙන්නේ. ඕගොල්ලෝ මේ වෙනකොට මේ ධාරිතාවට තව වෙනතුරු විදුලි බල පද්ධතියට 1 මෙගාවොට් එකක් තාම එකතු කරලා නැහැ. දැන් ඉස්සරහට එකතු කරොත් තමයි ඕගොල්ලෝ එකතු කරොත් තව වෙනතුරු 1 මෙගාවොට් එකක් ඕගොල්ලෝ එකතු කරලා නැහැ. මේ විදුලි බල පද්ධතියට මේවා කරලා තියෙන්නේ කරානම් කරේ UMP කාරයෝ ශ්‍රී ලංකා කාරයෝ අපි දෙගොල්ල තමයි කරපු වැඩ කොටසක් කරේ. අද වෙනතුරු ඔබතුමා ජීවත් වෙන හපුතලේ පහළ ආසනේ පල්ලෙහා අක්කර 100 ඔය පැත්තේ දුෂ්කර ගම්මාන වල අද විදුලි බලය තිබ්බේ නැහැ 94 අපි ආණ්ඩුව ගන්නකොට. අද වෙනකොට 99යි. ඕගොල්ලන්ට අද ලයිට් කණුවක් ගෙදරකට දාන්න නැති තත්ත්වෙට ඉතුරු වෙලා තියෙනවා. අද ලයින් කාමරයකට ලයිට් කණුවක් නොදාන තත්ත්වෙට අද විදුලි බලය දෙන්න නැති වෙන්නේ. අද ඕගොල්ලන්ට ප්‍රශ්නයක් නැති කරලා තියෙනවා විදුලි බලය 99ක් දීලා තියෙන්නේ. ඕගොල්ලෝ ආණ්ඩුව බාරගෙන පුළුවන් නම් බදුල්ල දිස්ත්‍රික්කේ ලයිට් කණු 100ක් දීලා විදුලි ප්‍රොජෙක්ට් එකක් කොහේ හරි තියනවා නම් කියන්න පුළුවන් නම්. ඒක නිසා මේවා ඔක්කොම කරලා ඉවරයි. දැන් ඕගොල්ලන්ට බාර දීලා තියෙනවා අපි මේවට අකුල් හෙළුවේ නැහැ. උමාවේ හිලක් තිබ්බා කිව්වා උමාවේ වහන්න කිව්වා නවත්තන්න කිව්වා. ඉරාන් කාරොන්ට යන්න දුන්නේ නැහැ. ඒකින්ද දැන් ඉරානෙන් ණය අරගෙන ඉරානෙන් අපි මේ ප්‍රොජෙක්ට් එක කරේ කොච්චර අමාරු වෙන්ද? ඔබතුමා දන්නවා කිනිගම හීල්ලොය මකුල්ලැල්ල වගේ ප්‍රදේශවල මිනිස්සු මොනතරම් පාරවල් පිරෙන්න උද්ඝෝෂණ කරලා ලොකු ප්‍රශ්න හැදුවා. හැබැයි ඒවා අද අපි ගෙනියන්නේ නැහැ. අද විදුලි බල ඇමතුමාට තමයි මේ මෙගාවොට් 120ත් එකතු වෙන්නේ. දැන් මං හිතන්නේ වැඩ ඉවරයි. තව ටික දවසකින් ඔබතුමාට මේ මෙගාවොට් 120 මණ්ඩලයට ගන්න පුළුවන්. මෙගාවොට් 120ක් කියන්නේ ලේසි නෑ. අද ඇල්ල වගේ සංචාරක පුරයක බදුල්ල දිස්ත්‍රික්කයේ වගේ තැනකට එක තැනකට 120ම දෙන්න පුළුවන්. ඒ නිසා අකුල් එළුවේ කවුද කියන එක ගැන මේ මෙතනදි කියන්න එපා. විදුලි බලය ගැන කවුරු ආණ්ඩු කරත් අපේ කාලේ කරත් UMP කාලේ කරත් ශ්‍රී ලංකා කාලේ කරත් කරපු හොඳත් පොඩ්ඩක් කියන්න. දැන් නොරොච්චෝලේ හදපු කාලේ කොච්චර විරුද්ධ වුණාද කොච්චර බැන්නද? අද නොරොච්චෝලේ මෙගාවොට් 500 නැත්තම් මේ රටේ විදුලි බලය දුවන්න පුළුවන්ද? අද මාසයක් පෑවුවොත් මෙගාවොට් නොරොච්චෝලේ කැඩිලා මාසයක් පෑවුවොත් එහෙම දවස් 6ක් ලයිට් කපන්න වෙනවා. ලයිට් කැපුවොත් එහෙම තේරෙයි. රටේ ආර්ථිකය 4.8 තියෙන්නේ නැහැ. විදුලිය නැතුව ඔය ආර්ථිකය 4.8 තියාගන්න බෑ මහත්තයෝ. 4.8 ඩංගාල වැටෙනවා කර්මාන්ත නවතිනවා. කර්මාන්ත නවතිනවා. එතකොට විදුලිය දවස් පැය 6ක් 7ක් කැපුවොත් මේ රටේ තියෙන 4.8 ආර්ථිකය තියාගන්න වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. නොරොච්චෝලේ හදපු ඉඳලා විදුලි බලාගාර ටික හදපු ඉඳලා තමයි මේ ප්‍රශ්න ටික විසඳලා තියෙන්නේ කියන එකත් මතක තියාගන්න කියමින් මන් නිහඬ වෙනවා.